ඔබ සැමට සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ විශේෂ පුද්ගලයෙක් ගැන. ජනවාරි 20 වෙනිදා එම දිනය හා සම්බන්ධයි. මේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සුද්ධවන්තයෙක් සාන්ත සෙබස්තියන් මුනිදු. ලංකාවේ ගොඩාක් දේවස්ථාන සෙබස්තියන් මුනිතුමා වෙනුවෙන් කැප කරලා තියෙනවා. අපි පොඩ්ඩක් එතුමාගේ ජීවිතය ගැන අපි හැරලා බලමු. මට හිතුණා එතුමාගේ ජීවිතය ගැන කතා කරන්න. එතුමා ඉපදුනේ නර්බෝන් නගරයේ ගෝල් දේශයේ වර්තමානයේ ප්‍රංශය කිස්සු වර්ෂ 3 වෙනි සියවසේ අගභාගයේ තමයි එතුමා ජීවත් වුණේ. එතුමා හැදුනේ වැඩුනේ මිලාන් නගරේ. එතුමා රෝම හමුදාවට බැඳුණා. රෝම හමුදාව එතුමාට ගොඩාක් පිළිගැනීමක් තිබුණා. එතුමාගේ පිළිගැනීම නිසා එතුමා ගොඩාක් උසස් වීම් ලැබලා ඉහළ තනතුරකට එතුමා ගියා. කවුරුත් එතුමා දිහා බැලුවේ ගෞරවයෙන් යුතුවයි. ඒ රෝම හමුදාවේ ඉහළ නිලධාරීන් ඔහුට කැමැත්ත පළ කරා. ඒත් කවුරුත් නොදන්නා රහසක් තිබුණා. ඒ තමා එතුමා කතෝලික ධර්මය වැළඳගෙන තිබීමයි. කවුරුත් ඒක දැනගෙන හිටියේ නැහැ. ඒ දවස්වල කතෝලික ධර්මය ක්‍රිස්තියානි අනුගාමිකයන් ධර්ම වද හිංසාවලට පමුණුලා තිබුණේ. සිරගත කරලා මරණ දඬුවම නියම කරලා වද හිංසා පමුණුවලා. ඒ නිසා කවුරුත් ප්‍රසිද්ධිය ආගම ඇදහුවේ නැහැ. එහෙම තියෙද්දි තමයි සෙබස්තියන් මුනිතුමා රහසිගතව කතෝලික දහම වැළඳගෙන ඒ අනුව ජීවත් වුණා. එතුමා කතරන් දුරට එහෙම ජීවත් වුණාද කියනවනම් එතුමා කීප දෙනෙක්වම රෝම හමුදාවේ කතෝලික ධර්මයට බඳව ගත්තා. කීප දෙනෙක් එතුමාගේ ආభాෂය ලබා දුන්නා. ඒ සිරගත වෙලා හිටපු අය බලන්න ගියා රහසිගතව. ඒ වගේම ඒ කතෝලිකයන්ව ධෛර්යවත් කරා. කොහොම හරි ඔහොම යද්දී ඩියක්ලේෂියානු කියන රෝම අධිරාජ්‍ය හොයාගත්ත සෙබස්තියන් මුනිතුමා කතෝලිකයෙක් කියලා. එතුමා අණ කරා ඔහුව මරා දමන්න. ඊතල විදලා විස ඊතල. නමුත් ඒවට විදලා මැරුවට මරන්න උත්සාහ කරාට පුදුම සහගත ලෙස එතුමා බේරුණා. ඒක ප්‍රාතිහාර්යයක්. ඒ රෝම සොල්දාදුවෝ ඒ ශරීරය ඒගොල්ලෝ හිතුවේ මැරුණා කියලා දාලා ගියාම එක්තරා කාන්තාවක්
සෙබස්තියන් මුනිතුමාව ගිහිල්ලා කොහොම හරි උපස්ථාන කරලා එතුමාව බේරගත්තා. කවුරුත් හිතුවේ එතුමා මෙතනින් නතර වෙයි කියලා. නතර වෙලා ආයේ යයි කියලා හිතුවේ නෑ. නමුත් එතුමා නැවතත් වැඩිදුරටත් කතෝලික ධර්මය වෙනුවෙන් පෙනී සිටලා බය නැතුව ප්‍රකාශ කරා. ධර්මය වෙනුවෙන් සාක්ෂි දැරුවා. මෙවර නැවතත් එතුමාව නියම කළා මරා දමන්න. මේ සැරේ එතුමාව මරා දැම්මේ ඔළුව වලින් පහර දීලා. එතුමාට පොළු වලින් පහර දුන්නම මේ මෙදාසරේ එතුමා මිය ගියා. එතුමා මිය ගියාට එතුමාගේ ධෛර්යය නවත්තන්න බැරුව ගියේ නෑ. එතුමා ස්වර්ගයට ගියා. අද සාන්තුවරයෙක් වෙලා තියෙන ප්‍රාණ පරිත්‍යාගය. මෙතුමා අපිට දෙන ආදර්ශය මොකක්ද? සමහර වෙලාවට මේ කතෝලික ධර්මය ක්‍රිස්තු අනුගාමිකයෙක් නිසා ඔබ කොන් වෙන්න පුළුවන්, සමාජයේ ඔබ ඉවත් වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ තමා පිළිගන්න ධර්මය අනිත් අයට ගෙනියන්න ඕන. අනිත් අය සමග බෙදාගන්න. එවෙනුවෙන් පෙනී සිටින්න ඕන. අපේ සමාජයට මේ ජීවිතේ ප්‍රශ්න බාධා කම්කටොළු ආවම අපිට විශ්වාසය නැති වෙනවා. ඒ වෙලාවට අපි ඒක දරාගෙන ඒක වෙනුවෙන් අපි තරග කොහොම හරි ඒක ඉදිරියටම කරගෙන යන්න. ඒ එතුමාගේ නිර්භීතකම. එතුමා ගොඩක් අද වසංගත වෙනුවෙන් කැප කරලා තියෙනවා. මලල පීඩකයන් වෙනුවෙන්, සොල්දාදුවන් වෙනුවෙන් එතුමාව කැප කරලා තියෙනවා. ඉතින් මේ ජනවාරි 20 වෙනිදා අපි එතුමාගේ පිහිට අපේ මේ දේශයට, අපේ මේ සියලු වාසීන්ට, ලංකාවේ සහ මුළු ලෝකයේම එතුමාගේ ජීවිත ආදර්ශය අනුගමනය කරන්න අපට අවස්ථාවක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ දවසක්. ජේසු පිහිටයි.